අත එක්රැස් කිරීමේ ක්‍රමවේදයන් අතර ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අත්හදා බැලීම නැත්නම් එක්ස්පෙරිමන්ට්ස් සම්බන්ධයෙන්. අත්හදා බැලීමක් කියලා කියන්නේ දත්ත රැස් කිරීමේ ක්‍රම අතර ස්වායත්ත එහෙම නැත්නම් ස්වාධීන විචල්යන් ක්‍රියාකාරී හැසිරීම සහ හේතුඵල සම්බන්ධතා තීරණය කිරීම සඳහා පරායත්ත නැත්නම් යැපෙන විචල්ය සිදු කරන බලපෑම කෙසේද යන්න සම්බන්ධයෙන් අපිට අත්හදා බැලීම් සිදු කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රධාන ශිල්ප ක්‍රම අතරට පාලිත පරිසරයක් නිර්මාණය කිරීම, ප්‍රතිකාර සහ පාලන කණ්ඩායම් භාවිතා කිරීම සහ විවිධ තත්ත්වයන් යටතේ ශාක වර්ධනය මැනීම හෝ ප්‍රතික්‍රියා කාලයක් වාර්තා කිරීම වැනි ක්‍රමානුකූල නිරීක්ෂණ පැවැත්වීම ඇතුළත් වෙනවා. ඒතර බොහෝ විට මේක වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන තත්වයක්. ඒ වගේම පර්යේෂණාගාරවල සිදු කරන පාලිත පරිසර තත්වයන් යටතේ මේ අත්දැක බැලීම වගේ දේවල් අපි සිදු කිරීම කරනවා. ඒවා එතකොට ඒවා සයන්ටිෆික් පැත්තට බර පර්යේෂණ සඳහා භාවිතා කරන ක්‍රමවේදයක් හැටියටයි මෙය අපි සලකා බලන්නේ. පර්යේෂණ සන්දර්භය තුළ අත්දැක බැලීම් දත්ත රැස් කිරීම අද්විතීය වන්නේ එයට හේතුව සහ බලපෑම. අපි කිව්වේ පරායත ස්වායත්ත විචල්ය කියන කාරණාව සංඛ්‍යාන විද්‍යාත්මකව. ඒතකොට හේතුව සහ බලපෑම තීරණය කිරීම සඳහා විචල්යන් ක්‍රියාකාරී හැසිරීම ඇතුළත් වන බැවිනි. නිරීක්ෂණ අධ්‍යයනයෙන් නොව ප්‍රතිකාර මගින් ප්‍රතිඵල සැබවින්ම ඇතිවන බව සාතික කිරීම සඳහා විශේෂම වෛද්‍ය විද්‍යාවේ අත්දැක බැලීම් සඳහා ඉහළ මට්ටමේ පාලනයක් අවශ්‍යයි. ඒතකොට පාලිත පරිසරයක් තුළ අපිට පුළුවන් මේ හේතුව සහ එහි බලපෑම සම්බන්ධයෙන් නැත්නම් පරායත සහ ස්වායත්ත කියන විචල්යන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ මේ අත්දැක බැලීම යටතේ සාකච්ඡා කරන්න. නැත්නම් දත් එක් රැස් ගන්න පුළුවන්. ප්‍රධාන සංරචක සහ ශිල්ප ක්‍රම විචල්යන් හැසිරවීම පරීක්ෂකයන් පරායත්ත නැත්නම් අපි යැපෙන විචල්ය කියලා කියනවා මේවට. වෙනස්කම් නිරීක්ෂණය කිරීම සඳහා ස්වායත්ත නැත්නම් ස්වාධීන විචල්යන් එකක් හෝ කීපයක් වෙනස් කිරීමෙන් අර පරායත විචල්යයට මොකද සිදු වෙන්නේ කියන කාරණාව අපිට බලන්න පුළුවන්. උදාහරණයක් කියන්නේ සරල උදාහරණයක් අපි ගත්තොත් එහෙම පරායත විචල්යක් හැටියට බර ගත්තොත් බර කෙරෙහි ස්වායත්ත විචල්යක් හැටියට අපි උස ගත්තොත් උස වෙනස් වීම තුළ බරට මොකද වෙන්නේ? එතකොට ඒක එක ස්වායත්ත විචල්යක් විතරක් අරන් අපිට බලන්න පුළුවන්. ඊළඟට අපිට බලන්න පුළුවන් බර කෙරෙහි ස්වායත්ත විචල්යන් දෙකක් අරන් බරට මොකද වෙන්නේ කියන කාරණාව. එතකොට අපි කලින් උස ගත්ත ස්වායත්ත විචල්යක් හැටියට දැන් උස සහ වයස කියන දෙකම අපි ගත්තොත් උස සහ වයස කියන ස්වායත්ත විචල්යන් දෙක වෙනස් වීම තුළ පරායත්ත විචල්යයට කුමක්ද සිදු වෙන්නේ කියන කාරණාව අපිට සලකා බලන්න පුළුවන්. මේවා අපිට පාලිත පරිසරයන් තුළ තමයි බොහෝ විට මේවා සිදු වෙන්නේ. පාලිත එහෙම නැත්නම් පරිසර රසායනකාර අත්දැක බැලීම් බාහිර ව්‍යාකූල විචල්යන් ඉවත් කිරීම සඳහා පාලිත පසුබිමක් සිදු කරනු ලබන අතර ප්‍රතිකාරයට හේතු වන බව සාතික කරයි. එතකොට බොහෝ විට මේවා විද්‍යාගාර වල පරිසරයේත් පාලනය කරන තැන්වලදී තමයි මෙවැනි දේවල් බලපාන්නේ. මොකද මේ විචල්යන්ගේ හැසිරීම රටාවට වෙනත් විචල්යන් බලපෑම් කරනවා. ඒවා වලින් ආරක්ෂා වීම සඳහා තමයි මේ පාලිත පරිසරයන් අපි නිර්මාණය කරන්නේ. ප්‍රධාන සංරචක සහ ශිල්පකම පාලන සහ ප්‍රතිකාර කණ්ඩායම් විෂයන් කණ්ඩායම් වලට බෙදා ඇත. ප්‍රතිකාර කණ්ඩායමකට මැදිහත් වීම ලැබෙන අතර පාලන කණ්ඩායම් ප්‍රතිකාරයක් හෝ ප්ලේසබෝවක් නොලැබෙන අතර එය ඍජු සංසන්දනයට ඉඩ සලසයි. දැන් වෛද්‍ය විද්‍යාත්මකව මේවා සිදු කරන්නේ ප්‍රතිකාර කණ්ඩායමක් අපි මොනවා හරි අපි තුන් උදාහරණයක් ඇටියට සුග තියෙන කණ්ඩායමක් නැත්නම් අපි කියනවා බ්ලඩ් වල සුග නැත්නම් දියවැඩියාවෙන් පෙළෙන කණ්ඩායමකට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරයෙක් එයාට පුළුවන් ඒ ප්‍රතිකාර කණ්ඩායම් වලට බෙදලා සමහරලාට මේක කණ්ඩායම් දෙකකට බෙදෙනවා කණ්ඩායම් තුනකට බෙදෙන අවස්ථා තියෙනවා. කණ්ඩායම් දෙකකට බෙදලා අපිට බලන්න පුළුවන් එක කණ්ඩායමකට පවතින මොනවා හරි බෙහෙත් වර්ගයක් දීලා අලුත් බෙහෙත් වර්ගයක් හඳුන්වා දීම සඳහා අනෙක් කණ්ඩායමට අලුත් බෙහෙත් වර්ගයක් දීලා මේ දෙක සංසන්දනය කරලා පරණ බෙහෙත් වලට වඩා අලුත් බෙහෙත් වඩා හොඳද කියන කාරණාව අපිට බලන්න පුළුවන් සීනි පාලනය කිරීම සඳහා නැත්නම් සුග සම්බන්ධයෙන් කරන පරීක්ෂණ. එහෙම නැතුව අපිට පුළුවන් මේක සමහර වෛද්‍යවරු මේක කණ්ඩායම් තුනකට වෙන් කරනවා. එතකොට අර කණ්ඩායම් දෙකට අමතරව තවත් කණ්ඩායමක් අපි ගන්නවා. ඒගොල්ලොන්ට අපි බෙහෙත් වර්ග දෙන්නේ නැහැ. නමුත් සමහර අය බෙහෙත් කියලා දෙනවා. නමුත් ඒ බලපෑමක් නොකරන
සාමාන්‍යයෙන් මොනවා හරි බීම වර්ගයක් තමයි දෙන්නේ. ඒ අනුවත් අපිට මේවා විවිධ හැඩතලයෙන් මේ අත්හදා බැලීම් කියන දේවල් සිදු කරන්න පුළුවන්. ප්‍රධාන සංරචක ශිල්පකම මිනුම් සහ නිරීක්ෂණ හැසිරීම බලපෑම් වාර්තා කිරීම සඳහා සංවේදක ටයිමර් සමීක්ෂණ ඒ කියන්නේ උපකරණ පාවිච්චි කරනවා. අපි ඍජු නිරීක්ෂණ භාවිතා කිරීම ශිල්පකම වලට ඇතුළත් වෙනවා. මිනුම් මෙෂර්මන්ට් අපි ගන්නවා. උස බර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොනවා හරි කාලය සම්බන්ධයෙන් තියෙන එකක් වෙන්න පුළුවන්. විවිධ දේවල් උපකරණ හැටියට මේදී භාවිතා කරන්න පුළුවන්. ශේෂ අත්අදහා බැලීම් පාරිසරික වළංගුභාවය වැඩි කිරීම සඳහා රසායනිකවල නො ස්වභාවික සැකසුම් තුළ දත්ත රැස් කරනු ලැබේ. එතකොට පරිසරය සම්බන්ධයෙන් කරගන්න පුළුවන්. නැත්නම් රසායනිකාරවලදීත් මේ අපේ අත්අදහා බැලීම් කරන්න පුළුවන්. ස්වභාවික සැකසුමක් තුළ ඒ කියන්නේ ස්වභාවික පරිසරය තුළ ස්වභාවික සැකසුමක් තුළ අපිට මේ අත්අදහා බැලීම් සිදු කළ හැකි. නමුත් මෙය බාහිර විචල්‍යයේ පාලනය අඩු කරන. එතකොට මේකට සිදුවන බාහිර විචල්‍යයන්ගේ බලපෑම ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම ස්වභාවික පරිසරයේ සිදු කරන දේ. ඒ නිසා තමයි අපි ස්වභාවික පරිසරයෙන් මිදලා මෙය පාලිත පරිසරයකට අපි ගේන්නේ. නමුත් ස්වභාවික පරිසරය තුලත් අපිට අත්දැක බැලින් කරලා හැකියි. අත්දැක බැලින් දත් එකතු කිරීමේ උදාහරණ වෛද්‍ය අධ්‍යයනයේදී විවිධ මාත්‍රාන් හෝ ප්ලෙසබෝ ස්වාධීන විචල් ලබා ගන්නා කණ්ඩායම් හරහා රෝගීන් සුවීමට අනුපාත යැපෙන විචල් සංසන්දන කිරීම නව ඖෂධය පරීක්ෂා කිරීම. මම කලින් කියපු උදාහරණේ අපිට පුළුවන් පවතින බෙහෙත් වර්ගයක් සහ අලුත් බෙහෙත් වර්ගයක් කණ්ඩායම් දෙකකට හඳුන්වලා දීලා සුගර් වෙන්න පුළුවන්, කොලෙස්ටරෝල් වෙන්න පුළුවන් මොන හරි දෙයක් අඩු කිරීමට නැත්නම් ඒවා අවම කර ගැනීම සඳහා මේ නව බෙහෙත් වර්ගය කොච්චර දුරට සාර්ථකද නැද්ද කියන කාරණාව පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක අත්දැක බැලීමක් අපිට කිරීම සඳහා උදාහරණයක් සපයන්න පුළුවන්. කාර්මික කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ නව පොහොර බලපෑම දැකීමට දිනපතා ශාක වර්ධනය නිරීක්ෂ කිරීම අලුත් පොහොර වර්ගයක් අපිට හඳුන්වා දෙන්න යාමේදී අපිට පුළුවන් පරණ පොහොර වර්ගය සහිත මොන හරි වගාවක් අපි සිදු කරන්න නැත්නම් එකම වර්ගයේ පැල තවාණකින් ලබාගත්ත පැල වර්ග අපි තු මිරිස් පැල කියලා මිරිස් පැල අපි වගා බිම් දෙකක වගා කරනවා එක වගා බිමකට පරණ පොහොර වර්ගය යොදනවා අනිත් වගා බිමට අපි අලුත් පොහොර වර්ගය යොදලා මේක දිනපතා හෝ සතියකට වරක් හෝ කිසියම් කාල සීමාවක් තුල ශාකය උස අපිට මිනුම් කරලා දාගන්න පුළුවන්. ඒ අනුව අපිට අවසානයේ තීරණය කරන්න පුළුවන් කිසියම් කාල පරිච්ඡේදයකට පස්සේ මේ ශාක වර්ධනයේට මේ අලුත් පොහොර වර්ගය පරණ පොහොර වර්ගයට වඩා බලපෑමක් කරලාද නැද්ද කියන කාරණාව බලන්න පුළුවන්. මනෝවිද්‍යාත්මක අධ්‍යයනයක් සම්බන්ධයෙන් කරන උදාහරණදී ප්‍රහේලිකා සම්පූර්ණ කිරීමට වේලාවන් කෙරෙහි අවධානය වෙනතකට යොමු කිරීමේ බලපාන මැනීම. එතකොට ප්‍රහේලිකා සම්පූර්ණ කිරීමේ සම්බන්ධයෙන් අපි කරන පරීක්ෂණයකදී ඒකේ අවධානය වෙනතකට යොමු කරලා ඒකේ සිදුවෙන බලපෑම කොයි විදිහද කියන කාරණාව මනෝවිද්‍යාත්මක වගේ දේවල් අධ්‍යයනය සඳහා අපිට යොදා ගැනීමේ හැකියාව තියෙනවා. පොදු දත්ත එකතු කිරීමේ මෙවලම් හැටියට නිරීක්ෂණය හැසිරීම හෝ සිදුවීම ඍජුවම පටිගත කිරීම සමීක්ෂණ ප්‍රශ්නාවලි පර්යේෂණාත්මක ප්‍රතිකාරයකට පෙර හෝ පසු ස්වයං වාර්තා කරන ලද දත්ත රැස් කිරීම උපකරණ සංවේදක උෂ්ණත්ව බර හෝ කාලය වැනි භෞතික දත්ත මැනීමේ මෙවලම්. එතකොට අපිට මේ අත්දැක බැලීම් සඳහා නිරීක්ෂණය මගින් අපිට පුළුවන් දත්ත රැස් කරන්න. ඒ වගේම සමීක්ෂණ තුල එහෙම නැත්නම් පර්යේෂණ නැත්නම් ප්‍රශ්නාවලියක් තුලින් අපිට දත්ත රැස් කරන්න පුළුවන්. ඒ වගේම උපකරණ සංවේදක උෂ්ණත්වය මැනීම සඳහා උපකරණ බර මැනීමට කාලය මැනීමට වැනි දේවල් සඳහා උපකරණ මෙහිදී පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. පොදු වේ අපි දත්ත රැස් කරන ක්‍රමවේදයන් හැටියට අත්හදා බැලීම සඳහා අත්හදා බැලීම සාමාන්‍ය වර්ගීකරණය කරනු ලබන්නේ කල්පිත තහවුරු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට සංඛ්‍යාත්මක දත්ත නිෂ්පාදනය කිරීමට නිර්මාණය කර ඇති ප්‍රමාණාත්මක පරීක්ෂණ ක්‍රමයක් ලෙසයි. එතකොට මේ අත්හදා බැලීම වගේ දේවල් වලින් ලැබෙන දත්ත බොහෝ විට ප්‍රමාණාත්මක දත්ත තමයි අපිට ලැබෙන්නේ. ඒ ලැබෙන දත්ත අපිට සංඛ්‍යාන විද්‍යාත්මක විශ්ලේෂණ ක්‍රමය යටතේ කල්පිත පරීක්ෂා හරහා අපිට මේවා විශ්ලේෂණය කරන්න පුළුවන්. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් අපි කලින් කතා කරපු උදාහරණය අලුත් බෙහෙත් වර්ග දෙකක් අපි සීනි නැත්නම් දීවැඩියාව පාලනය කිරීම සඳහා භාවිතා කරන පරණ බෙහෙත් වර්ගයක් සහ අලුත් බෙහෙත් වර්ගයක් අපි පාවිච්චි කරොත්
අපිට එතකොට තියෙන්න පුළුවන් මේ වගේ අදහසක්. අ, පැරණි පැරණි බෙහෙත් වර්ගේ භාවිතා කරන කණ්ඩායම මෙහෙම ඉන්නවා. මෙහෙම ඉන්නවා ඒගොල්ලන්ගේ මොනවා හරි ඉලක්කම් තියෙනවා අපිට. නව බෙහෙත් වර්ගය නව බෙහෙත් වර්ගය භාවිතා කරන රෝගීන්ගේ අපි ලබා ගන්නා දත්ත තියෙනවා. ඒතර මේක අපිට පුළුවන් සංඛ්‍යාන විද්‍යාත්මකව මේවා ඉලක්කම්. මේ ඔක්කොම එන්නේ ඉලක්කම් මොනවා හරි අපි තුමු සීනි ලෙවල් එක නැත්නම් සුගර් ලෙවල් එක හරි මොකක් හරි එකක් මේකේ තියෙනවා. ඒතර මේ ඉලක්කම් දෙකේ කල්පිත පරීක්ෂාවක් අපිට H0 H1 ඒතර H0 එකෙන් අපි කියන්නේ මේ දෙක අතර වෙනසක් නැහැ. ඒ කියන්නේ පැරණි සහ නව බෙහෙත් වර්ග දෙක අතර වෙනසක් නැහැ කියන එක තමයි H0 එකෙන් කියන්නේ. H1 වලින් කියන්නේ මේ බෙහෙත් වර්ග දෙකේ වෙනසක් තියෙනවා. ඉතින් ඒක අපිට වෙනසක් තියෙනවා කියලා කියන්නත් පුළුවන්. නැත්නම් පැරණි බෙහෙත් වර්ගයට වඩා නව බෙහෙත් වර්ගයේ සීනි නැත්නම් කොලෙස්ටරෝල් අඩු කිරීමට වැඩි දායකත්වයක් සැපුවා කියලා කියන්න පුළුවන් H1 එක. එතකොට එවැනි දේවල් කල්පිත පරීක්ෂාවක් කරා සිදු කරලා අපිට අවසානයේ තහවුරු කරන්න පුළුවන්. මේ අලුත් බෙහෙත් වර්ගය පරණ බෙහෙත් වර්ගයට වඩා හොඳද නරකද නැත්නම් බලපෑම වැඩිද අඩුද කියන කාරණා පිළිබඳ කල්පිත පරීක්ෂාවන් සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මේවා ප්‍රමාණාත්මක පරීක්ෂණ ගණයට මේකෙන් ලැබෙන දත්ත ප්‍රමාණාත්මක පරීක්ෂණ හැටියටද සලකන්න පුළුවන්. ප්‍රමාණාත්මක දත්ත රැස් කිරීම බොහෝ අත්දැක බැලීම් මගින් සංඛ්‍යාන වශයෙන් විශ්ලේෂණය සංඛ්‍යාන දත්ත රැස් කිරීම කෙරෙහි අවධානය යොමු කරේ. කලින් කිව්වා වගේ රුජු භෞතික මිනු නිවැරදි දත්ත රැස් කිරීම සඳහා ප්‍රමිතිගත උපකරණ පාවිච්චි කිරීම අපි කෝ උස බර වගේ දේවල් මනින උපකරණ උෂ්ණත්වය මෙලවන කාලය මනින හෘද ස්පන්දනය විවිධ දේවල් ගොඩාක් උපකරණ තියෙනවා. විශේෂයෙන් වෛද්‍ය විද්‍යාත්මකව අපි ගත්තොත් වෙනත් පාරිසරික වශයෙන් අපි කරන මිනුම් වලදී විශේෂයෙන් අපි ගත්තොත් එහෙම භෞතික වශයෙන් අපි සිදු කරන භෞතික භූගෝල විද්‍යාත්මක වගේ කාරණා වලදී අපි වෙරළ කාදනය, පාංශු කාදනය, වෙරළේ උස, නැත්නම් රළයේ උස ආදි වශයෙන් ඒකේ වේගය වගේ දේවල් ගොඩක් දේවල් සඳහා උපකරණ බෑවුම මනින විදිය, බෑවුම් කෝණය, උස මනින දේවල් ඒ හැම දෙයක්ම අපි උපකරණ හරහා තමයි සිදු කරන්නේ. නිසා ඒ උපකරණ භාවිතය ගොඩාක් වෙලාවට මෙන්න මේ අත්දැක බැලීම් තුළ සිදු වෙනවා. කාර්ය සාධන පරීක්ෂණ විවිධ තත්ත්වයන් යටතේ කාර්යයක් සම්පූර්ණ කිරීමට විශේෂ ඇති හැකියාව තක්සේරු කිරීම. වේග පරීක්ෂණ, නිවරදිතා ලකුණු හෝ මතක නැවත කැඳවීම පරීක්ෂණ වගේ දේවල් මේ කාර්ය සාධනය පිළිබඳ අපිට මෙන්න මේ අත්දැක බැලීම් යටතේ අපිට සිදු කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රමිතිගත සමීක්ෂණ සහ පරිමාණයන් වේදනා මට්ටම් මනෝභාවයන් හා තෘප්තිමත් බැනි ආත්මීය අත්දැකීම් ප්‍රමාණය කිරීම සඳහා ලිකට් පරිමාණ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම විශේෂයෙන්ම තෘප්තිමත් භාවය වගේ දෙයක් අපි ගත්තොත් ආත්මීය අත්දැකීම් හැටියට ඒවා ලිකට් පරිමාණය හරහා අංක 1 සිට කිසියම් 5ම නෙවෙයි වෙනත් 1 ඉඳලා 3 වෙන්න පුළුවන් 1 ඉඳලා 4 වෙන්න පුළුවන් 1 ඉඳලා 5 1 ඉඳලා ආදි වශයෙන් මේකේ ලිකට් පරිමාණය යටතේ මම කතා කරනවා මේ පරිමාණයේ තියෙන ස්කේල් වල. ඒතර අපි සරලව අපි ගියොත් 1 ඉඳලා 5 දක්වා අපිට පුළුවන් තෘප්තිමත් භාවය. තෘප්තිමත් භාවයක් නැත්නම් අඩු තෘප්තිමත් භාවයක්, තරම තෘප්තිමත් භාවයක්, තෘප්තිමත් භාවය වැඩි, තෘප්තිමත් භාවය ඉතා වැඩි ආදි වශයෙන් 1 සිට 5 දක්වා අපිට එවැනි ආත්මීය අත්දැකීම් අපිට ලිකට් ස්කේල් එකේ පරිමාණයකට ගොනු කරලා අපිට මේ අත්දැක බැලීම් කිරීම කරන්න පුළුවන්. ඒ වගේම ජෛව සංවේදක සහ ලෝග දත්ත අඛණ්ඩව ග්‍රහණය කර ගන්නා ස්වයංක්‍රීයමය වළං අපිට යොදා ගන්න පුළුවන් ස්වයංක්‍රීයව සිදුවන දත්ත එක්රැස් කිරීමේ මෙවලන් අපි පාවිච්චි කරනවා. අක්සිලු බැඳීම් මුදුකාංග EEG යන්ත්‍ර හෝ ඩිජිටල් රථවාහන කවුන්ටර්. එතකොට අපිට පුළුවන් දැන් උදාහරණයක් ඇටියට රථවාහන කවුන්ටර් හරහා අපිට ගමන් කර රථවාහන කීයක් ගමන් කරාද, සමහරලාට ඒවා මොන වර්ගයේ වාහන වර්ගද කියන කාරණා පිළිබඳ යම් අදහස් ස්වයංක්‍රීයව දත්ත එක්රැස් කිරීමේ කරන මෙවලම් භාවිතා කිරීමෙනුත් අපිට මේ ප්‍රමාණාත්මක දත්ත රැස් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ වීඩියෝෙන් සාකච්ඡා කළේ අපි අත්දැක බැලීම කියලා කියන්නේ මොකද්ද? අත්දැක බැලීම් සිදු කරන්නේ කොහොමද? විශේෂයෙන්ම මේ අත්දැක බැලීම් හරහා අපිට ප්‍රමාණාත්මක දත්ත රැස් කිරීම සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒවා විවිධ හැඩතලයෙන් විවිධ උපකරණ පාවිච්චි කිරීමෙන්
අපි ලබාගෙන ඒවා සංඛ්‍යාන විද්‍යාත්මක විශ්ලේෂණ ක්‍රමවේද හරහා විශේෂයෙන්ම කල්පිත පරීක්ෂා හරහා අපිට ඒවා ඔප්පු කිරීමේ හැකියාවක් තියෙන වග තමයි අපි සාකච්ඡා කළේ. ඒ නිසා දත් එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් හැටියට කවුරු හරි අත්හදා බැලීම් භාවිතා කරනවා නම් එය ප්‍රමාණාත්මක දත් එක්රැස් කිරීමේ මෙවලමක් හැටියට හඳුන්වා දීමත් සංඛ්‍යාන විද්‍යාත්මක විශ්ලේෂණ ක්‍රමවේදයන් බහුලව භාවිතා කිරීමේ හැකියාවක් තියෙන බවත් සඳහන් කරමින් අපි අත්හදා බැලීම් වීඩියෝ මගින් සමුගන්නවා. අපි ඊළඟ වීඩියෝෙන් හමු වෙන්නේ දත් රැස් කිරීමේ ක්‍රමවේදයක් හැටියට ලිකට් ස්කේල් එකේ නැත්නම් ලිකට් පරිමාණය පිළිබඳ සිදු කර නැත්නම් ලිකට් පරිමාණය තුල දත් රැස් කරන්නේ කෙසේද යන්න පිළිබඳ අපි ඊළඟ වීඩියෝවේදී හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.